අයිබෝවන් සියලු දෙනාටම ඔයගොල්ලෝ හැමෝටම නේද අර මුත්‍රා සාම්පලේ ගන්න ඉන්නේ. එතකොට මේ මුත්‍රා සාම්පලේ ගද්දී මම කියන්නම් පොඩි වැදගත් දේවල් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ මේ මුත්‍රා සාම්පලේ ගද්දී. හරි. ඉස්සෙල්ලාම මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ හොඳම මුත්‍රා සාම්පලේ ගන්න නම් ඔයගොල්ලෝ උදේවරුේ තමයි මේ මුත්‍රා සාම්පලේ ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ නිදාගෙන නැගිට්ටට පස්සේ එන ප්‍රථම මුත්‍රා තමයි ඔයගොල්ලෝ මෙතන එකතු කරන්න ඕන. හරිද? එතකොට මේ අනිත් දේ තමයි ඕගොල්ලෝ මුත්‍රා ගද්දී ඉස්සෙල්ලාම ඔයාලගේ මුත්‍රා කරන ප්‍රදේශය හොඳට සබන් දාලා හොදන්න. හරි. ඊට පස්සේ හොඳට වතුර දාලා හොදලා ඊට පස්සේ ඔයගොල්ලෝ මුලින් මුත්‍රා කරනවානේ. අන්නේ මුලින්ම යන මුත්‍රා ටික පොඩ්ඩක් යන්න දෙන්න. හරි. යන්න දුන්නාට පස්සේ මැදින් තමයි ඔයගොල්ලෝ මුත්‍රා ටික අර මං දීලා තියෙන කුප්පියට එකතු කරන්න ඕන. හරි. එතකොට ඔයගලන්ට පුළුවන් හරියටම මේ කියන විදියට මුත්‍රා ටික එකතු කරලා මේ මුත්‍රාවේ මොන හරි දේවල් තියෙනවා නම් අපිට හරියටම බලන්න පුළුවන් එන්නේ ඒ වෙලාවට තමයි. මම ඊළඟට ඔයාලා දැනුවත් කරන්න යන්නේ දියවැඩියා කොහොමද පාලනය කරන්න කියන එක. එතකොට මේ දියවැඩියාවට කරුණු සාධක තුනක් බලපානවා ඉස්සෙල්ලාම. රයිට්. එතකොට මේකේ පළවෙනි සාධකය තමයි ඔයාලගේ ව්‍යායාමය. ඔයාලගේ ඇඟේ හොඳ ව්‍යායාමයක් තියෙනවා නම් ඔයාලා දියවැඩියාව හොඳට පාලනය කරන්න පුළුවන්. සහ අනිත් එක තමයි ඔයගලගේ ආහාර පාලනය ඔයගොල්ලෝ ගන්න බෙහෙතුයි. හෙලෝ කවුද කතා කරන්නේ? කතා කරන්නේ. අපේ පොඩි පුතාට කොරෝනා හැදිලා ඊ ස්පිරිතාලෙට ගියා. ලොකු අමාරුවක් තිබුණ නැති හින්දා ස්පිරිතාලෙන් කිව්වා ගෙදර ඉඳන් නිරෝධායනය වෙන්න කියලා. ඒත් නර්ස් ඊයරා එකපාරටම පොඩි පුතාට උන වැඩි වුණා. මම මේ නර්ස්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙන කතා කළේ නර්ස්. හුස්ම ගැනීමේ අපහසුතාවයන් තියෙනවද? එහෙමනම් අමාරුවක් නෑ නර්ස්. පවුලේ හැමෝම වැක්සිනේෂන් එක අරගෙන තියෙන්නේ. ඔව් නර්ස්. ඩෝස් දෙකක් අරගෙන තියෙන්නේ දැනට. එහෙනම් ලොකුවටම බය වෙන්න දෙයක් නෑ. පැය 6න් 6ට පැන්ඩෝල් දෙන්න. දවසට දෙපාරක්වත් තුමාලේ අල්ලන්න. ඒක ගොඩක් හොඳයි. ඒ වගේම කොත්ත මල්ලි බොන්න. ගොඩක්ම හොඳයි කොත්ත මල්ලි බොන්න. ඒ වගේම සීතල වතුර නම් අල්ලන්න දෙන්න එපා. එක දිගට උණ බහින්නේ නැත්තම් මට ආයෙ කෝල් එකක් දෙන්න. හරි නර්ස්. බොහොම ස්තුතියි. ලොකු උදව්වක් කළේ අපිට. රෝගී හදවත් සුවපත් කරලීම උදෙසා ඵලදායි හා කාර්යක්ෂම සේවාවක් මහත් සංයමයෙන් යුතුව නොපිරිහෙලා තම සේවාදායකයා වෙනුවෙන් ඉටු කිරීමට හෙදියක සතු නායකත්ව කුසලතාවයත් දැනුමෙන් වූ පරිපූර්ණත්වයත් මෙහිදී පිළිබිඹු වේ. හෙලෝ අම්මා කියන්න. PCR report එක අවදිද? අද ගෙදර එන්න පුළුවන් වේවිද? අම්මා PCR ටෙස්ට් එක පොසිටිව්. කලබල නොවී ඉන්නකෝ අම්මා. අපි බලමු. ආරාර්ථකාමීත්වය ලෝකය සුන්දර කරයි. එකී සහජ විශ්වීය ගුණය ඔපවත් කරමින් හිදියක් විසින් රට දැය සහරෝගී අසරණ මිනිසුන් වෙනුවෙන් කරන උතුම් සේවය අති විශිෂ්ටය. Hi Mr. Sudhen. කොහොමද වාඩි? දැන් හොඳයිද? චුට්ටක් හොඳයි මිස්. දැන් චුට්ටක් රස්නේ වගේ මම චුට්ටක් බලමු. Mr. Sudhen මම ආවේ මම චෙක් කරන්න යන්නේ. මේක චුට්ටක් අතේ තියන්න. හරි. අත හොල්ලන්න බා අපිට. උනන චුට්ටක් වැඩි වගේ. බය වෙන්න එපා. අපි අල්වතුරෙන් තවල චුට්ටක් බලමුකෝ මොනවද වෙයිද කියලා. බය වෙන්න එපා. අපි අල්වතුරෙන් චුට්ටක් කරලා බලමුකෝ චුට්ටක් මොනවද වෙයිද කියලා. හරිද?
තාත්තේ ඔබුදේ බඩගිනිය තාත්තේ. බඩගින්න ඔයාට තාත්තේ ඔෆිස් එකේ වැඩන්නේ විනාඩි 10න් එන්නම් අපි දෙන්න මොන හරි හදමු. අම්මා අදත් ගෙදරින් නැද්ද තාත්තේ? කොල්ල එකක් දීලා බලමු පුතා අම්මී එනවාද කියලා. හෙදියකගේ හදගැස්මේ පවා මුසු වී ඇත්තේ අසරණ ජනයා වෙනුවෙන් කැපවීමේ පරමාර්ථයයි. එකී උතුම් පරමාර්ථය පෙරදැරි කර ගනිමින් වෙහෙස මහන්සිය සහ තම ආශාවන් නිදහස වගේම තමන්ගේ ආදරණීයන්ගේ සතුටද කැප කරමින් දිවා රෑ නොබලා සේවය කරයි. එකී හෙද සේවය හුදෙක් රැකියාවකට පමණක් සීමා නොකර තම දිවියම පුද කර රට දැය වෙනුවෙන් කරනා මේ උතුම් පරිත්‍යාගය අගය කළ යුතුමයි. මෙන්න ඔයාගේ චූටි පැටියා. ආයෙ සෙල්ලම් කරද්දි පරිස්සම් වෙන්න ඕන හොඳද? හරිනේ සෙල්ලම්. කකුලට ලොකු හානියක් වෙලා නැහැ. මේ දවස් ටිකේ පරිස්සම් වෙන්න ඕන හොඳද? හරිනේ. පරිස්සමින් ගෙදර යන්න. නෑ මාස්ටිට දැන් කොහොමද? නෑ හරිම සනීපයක් දන දෙකට තේරෙනවා. ඒ ඔයාලා හින්දා තමයි මේ මෙහෙම අපට ඇවිදින්න මේ පුළුවන්කම තියෙන්නේ. ඔයාලට පින් සිද්ධ වෙනවා. මෙහෙම ඇවිද්දෝනවට මෙහෙම අම්මලව. මිසිස් පෙරේරා මෙතනින් පොඩ්ඩක් ඉඳ ගන්න පුළුවන්ද? දැන් මගේ තාත්තට කොහොමද? දැන් මගේ තාත්තට හොඳයි නේද? ඇත්තටම මේකයි මිසිස් පෙරේරා. මට ගොඩක් කනගාටුයි මේ දේ කියන්න වෙන එක ගැන. ડોක්ටර්ස්ලා ඔයාගේ තාත්තව බේරගන්න ගොඩක් උත්සාහ කරා. ඒ වුණාට ડોක්ටර්ස්ලට ඔයාගේ තාත්තව බේරගන්න බැරි වුණා මිසිස් පෙරේරා. ඔයාගේ තාත්තා නැති වුණා. මොකද්ද? ඔයා හිත හදාගන්න බලන්න මිසිස් පෙරේරා. කොහොමද වෙන්න බෑ මගේ තාත්තට මුකුත්ම වෙලා නෑ. ඇත්තටම මිසිස් පෙරේරා මටත් හරිම කනගාටුයි මේ දේ ගැන. ඒ වුණාට ඉතින් අපි මොනවා කරන්නද මිසිස් පෙරේරා? මේ දේ ඔයාගේ තාත්තට විතරක් වෙන දෙයක් නෙමෙයිනේ. මේ දේ අපි කාටත් වෙන දෙයක්. ඒ ගැන හිතලා හරි හිත හදාගන්න බලන්න මිසිස් පෙරේරා. මේ වෙලාවේ ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. ජීවනයේ පහන් සිටුව වූ හෙද සුවවිරුවන් ලොවටම මිල කළ නොහැකි සම්පතක්. මෙවර හෙද දිනේ තේමාව වන්නේ හෙදියකගේ ශ්‍රමදායකත්වය ඉහළ නැංවීම සහ වෘත්තීය අයිතීන්ට ගරු කිරීම තුළින් ගෝලීය සෞඛ්‍ය සුරක්ෂිත කිරීමෙහිලා හෙදියකගේ නායකත්වයේ හඬ අවදි කරමු යන්නයි. සෞඛ්‍ය ශේත්‍රය ප්‍රවර්ධනයෙහිලා වත්මන් සමාජ පද්ධතියේ පැන නගින දහසකුත් අභියෝග මධ්‍යයේ වුවද රාජකාරය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ හදවත් වලින් ඉටු කරන මේ උත්තරීතර සේවය අභිමානවත්ව සමරවමු.